හායි යාළුවනේ මගේ ආදරණීය යාළුවෝ සියලු දෙනාට අයිබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි ඔයාලා අතරට ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරණීය මතක් කිරීමක් කරන ගමන්ම අපි යන් යාළුවේ මේ රං ආපු වීඩියෝ එක බලන්න. ඉතින් යාළුවේ මේ රං ආපු වීඩියෝ එක ඔයාලට කියන්න හදන්නේ මාළවේ තියෙන අනර්ග ඉඩමක් ගැන තමයි. නිදහස් නිස්කලංක ආරක්ෂිත සාමකාමී වටපිටාවක් සහිත ජීවත් වීමට සුදුසු ප්‍රදේශයක සුන්දර වෙල්ලයකට මුහුණලා තමයි මේ සොඳුරු ඉඩම පිහිටලා තියෙන්නේ. තාප්පයකින් වට වුණු පර්චස් 16කින් පමණ මෙම අනර්ග ඉඩම සමන්විත වෙලා තියෙනවා. ඉඩමට පිවිසීමට පුළුල් මාර්ග ප්‍රවේශයක් ඇති අතර ගමනාගමන පහසුකම් ඉතාමත් පහසුවෙන්ම කර ගැනීමට හැකියාවක් තියෙනවා කියලත් ඔයාලට දැනුම් දීමක් කරනවා. තවද නිරවුල් ඔප්පු සහ සියලුම නීතිමය ලේඛිත මෙම ඉඩම සතුව පවතිනවා කියලත් ඔයාලට මතක් කිරීමක් කරනවා. සියලු පහසුකම් සපිරීමේ සුපිරිඩමේ සිට බස් පාරට මීටර් 50ක්ද සල්මල් වෙන බස් නැවතුම්පලට මීටර් 100ක්ද මාළඹේට කිලෝමීටර් 5ක්ද බත්තර මුල්ලට කිලෝමීටර් 6ක්ද කොළඹ කඩුවෙල බස් පාරට කිලෝමීටර් 4ක්ද ඇති අතර නෙවිල් පෙනන්දු රෝහලට කිලෝමීටර් 2.5ක්ද සිනෙක් කැම්පස් එකට කිලෝමීටර් 2ක්ද සිප් කැම්පස් එකට කිලෝමීටර් 6ක්ද වශයෙන් දුර සීමාවකින් සමන්විත වෙලා තියෙනවා. ප්‍රසිද්ධ ජාතික හා ජාත්‍යන්තර පාසල් සාපු සංගීර්ණ සුපිරිම දෙසල් ඇතුළු සියලු බැංකු සේවාන් සඳහා ඉතාමත් ඉක්මනින්ම පිවිසීමේ හැකියාවද මේ අනර්ග ඉඩම ඉදලා පවතිනවා. එපමණක්ද නෙවෙයි යාළුවනේ මෙම ඉඩමට ජල විදුලි පහසුකම්ද සපයලා තියෙන කියලත් ඔයාලට දැනුම් දීමක් කරනවා. සියලු නාගරික පහසුකම් වලට ආසන්නව නිස්කලංක පරිසරයක් සහිත රමණීය වෙල්ලයකට මුහුණලා පිහිට ඇති මෙම ඉඩමෙහි පර්චස් එකක් ලක්ෂ 13.5කට පමණ අලෙවි කරන අතර මිල ගණන් සාකච්ඡා කරලා වෙනස් කරගන්න පුළුවන් කියලත් දැනුම් දීමක් කරනවා. එහෙමනම් යාළුවේ ඔයා මේ අනර්ග ඉඩම මිලදී ගන්න බලාපොරොත්තු වෙන සිටිනවා නම් ඔයාට වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස් වෙන ෆෝන් නම්බරයට කෝල් එකක් දීලා ඔයාට අවශ්‍ය සියලුම විස්තර ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. එහෙමනම් යාළුවේ ඔයාගේ අතේ ඇති මුදලට මෙම සුපිරි ඉඩම මිලදීගෙන ඔයාගේ හිතේ ඇති සිහින නිවසිදි කරන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වීඩියෝ එකත් එක්ක එකතුලා හිටපු ඔයාලට බෙහෙවින් ස්තුතිවන්ත වන ගමන් ආයෙත් මෙවැනි වීඩියෝ එකක් අරගෙන ඔයාලා අතරට එනකන් අදට නවතිනවා. නිහිල්ලෙන්න සියලු දෙනාට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.